ආදරේ අන්ධයි කියලා නිකන් කතාවට අපි කිව්වට ඇත්තටම එහෙම කියන්න හේතුව මොකක්ද කියලා ඔයා දන්නවද? ආදරේ කියන ෆීලිං එක අපිට දැනෙන්නේ ඇත්තටම අපි තුල සිදුවෙන කෙමිකල් රියැක්ෂන්ස් එහෙම නැත්නම් රසායනික ප්‍රතික්‍රියා නිසා. ඉතින් සමහර වෙලාවට මේ වෙන කෙමිකල් රියැක්ෂන්ස් නිසා ඔයාගේ මොළය අන්ධ වෙනවා. මොකද්ද මේ කියන්නේ? ඔයා කෙනෙක්ට ඇත්තටම ආදරය කරනකොට ඔයාගේ මොළය ඩෝපමීන් කියන රසායනික ද්‍රව්‍යයෙන් පිරීලා යනවා. ඉතින් මේ වගේ අවස්ථාවකදී ඔයාට ඒ කෙනා ගැන සතුට, උමතුව, අවධානය වගේ දේවල් ඇති වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී ඔයාගේ ලොජිකල් තින්කින් එහෙම නැත්නම් තාර්කික චින්තනය සඳහා වග කියන ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් කියන කොටසේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. මේ වගේ වෙලාවට ඔයාගේ මොළයට වෝර්නින් සිග්නල්ස් යන්නේ නැහැ. මේ වගේ වෙලාවට එයා ටිකක් ජෙලස් කියන තැන ඉඳන් මොන වුණත් එයා මාව හොඳින් බලා ගන්නවා කියන තැනට වෙනකන් ඔයාගේ මයින්ඩ් එක වෙනස් වෙන්න පටන් ගන්නවා. ඔයා මේ වගේ වෙලාවක මොන මයින්ඩ් එකක හිටියත් ඔයාගේ මේ තියෙන ඩෝපමීන්ස් ටික බැහැලා ගියාට පස්සේ ඔයා හිතන විදිය වෙනස් වෙයිද?